Hi guys, welcome back to my YouTube channel. ඉතින් guys, ඔයාලට කොහමද? හොඳින් ඉන්නවා කියලා හිතනවා. මමත් හොඳින් ඉන්නවා. අද වීඩියෝ එකේ මම ගේන්නේ අද view එක වෙනස්, ගොඩක් වෙනස්. වෙනදාට වීඩියෝ එක හැම එකකම ඉස්සරහින් තියෙන්නේ පිටිපස්සෙන් තියෙන්නේ අපේ කැම්පස් එකනේ. අද view එක වෙනස්. අද වෙනස්ම තැනකට ඇවිල්ලා ඉන්නේ යාළුවොත් එක්ක, කැම්පස් එකේ යාළුවොත් එක්ක. ඉතින් බලාගෙන ඉන්න. සමන ගොඩේ ඉන්න අපි සමනය ටවුන් පැත් තමයි ඉන්නේ මේ ඉන්නේ අපි ට්‍රිප් එකේ යන කට්ටිය හෙලෝ අද යාළුවෝ ටික ඔක්කොම එකතු වෙලා ඩේට් එකක් ගියා කැම්පස් එක ළඟ තියෙන ලස්සන ප්ලේස් එකකට. මම නම් යන්නේ කොහෙද කියලාවත් නොදැන තමයි ගියේ. මට කට්ටිය කිව්වේ ක්‍රිකට් ගහන්න යනවා කියලා. මෙහෙම දෙයක් වෙයි කියලා නම් මං හිතුවේ නෑ. ඉතින් අපි සෙට් එකේ හොඳටම ට්‍රැක් අවුට් මෙයාට. ඇතශෙම අපි දැන් ඉන්නවා actually ඉමේජ් where are we දීගම town ඩේට් එකට අවශ්‍ය වැඩ කටයුතු ටික ලෑස්ති කරේ මෙන්න මෙහෙමයි. මේ view එකත් එක්ක background music එකකුත් එක්ක මේ view එක දිහා බලාගෙන ඉන්නවා කියන්නේ වෙනම ලෝකයකට යනවා ළමයි. අවසාන output එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. cheers මේ වැවට එහා පැත්තෙන් තව පාරක් තියෙනවා. වැවේ එහා පැත්තේ ලස්සන තැනකට යන්න මේ යන්නේ ඒ ලස්සන තැනට. මේ ඈතින් ඉන්නේ අපේ යාළුවෝ ටික. යාළුවා ෆොටෝස් ගහනවා. මේක තමයි අපේ view එක. මාර ලස්සනයි මෙතන. මේක තියෙන්නේ ස්ලිට් එකට චුට්ටක් එහා පැත්තේ. මම ඔයාලට පහලින් දාන්නම්. ඒක අනිවාර්යෙන් මේ ප්ලේස් එකට, මේ වගේ ප්ලේස් වලට එන්න කැමති අය ඉන්නවනම් අනිවාර්යෙන් මේ එන්න මේ වගේ තැන් වලට. මම දැන් අර කට්ටිය යාළුවෝ ටික ෆොටෝස් ගහලා එනකම් මම ඉතින් chill එකේ මෙතනදලා ඉන්නවා. මාර්ම ලස්සන ප්ලේස් එක. ඉතින් ඔන්න ඔය විදිහට මගේ යාළුවෝ ටික ෆොටෝ ටික ගහලා එනකම් මම view එකේ ලස්සන ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් ඊට පස්සේ අපි ටීම්ස් දෙකට බෙදිලා ක්‍රිකට් මැච් එකක් ප්ලේ කරා. අපේ හසාරගේ බෝල්ස් වලට බැටිං කරන්න නම් මාරම අමාරුයි. මේ තියෙන්නේ අපි බැටිං කරන වෙලාවේ ගත්ත ක්ලිප්ස් ටිකක්. තමන්ගේම මයින්ඩ් එකට ගැලපෙන, තමන්ට උදව් කරන යාළුවෝ සෙට් එකක් කැම්පස් ලයිෆ් එකදී අනිවාර්යයෙන්ම ඕන. ඉතින් මට ඒ වගේ හොඳ යාළුවෝ ටිකක් හම්බුණා. මේ ඉන්නේ මගේ ආදරණීයම යාළුවෝ ටික. So, finally I would like to say thank you for watching guys. See you in my next video. Bye bye.